අයිබෝන් එස්සල් සැරිසර YouTube නාලිකාවට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මේ අවුරුද්දේ ලංකාවට බලපාපු ලොකුම ස්වභාවික කේන්ද්‍රවාචකය වෙච්ච දිත්වා සුළුකුණාටුවෙන් පස්සේ නුවරඑළිය ග්‍රෙගරියව සහ ග්‍රෙගරි පාර්ක් එකවට වෙලා තියෙන විනාශය ඒ වගේම ඒව නැවත පිළිසකර කරන්නේ කොහොමද කියලා බලන්න තමයි අද අපි වීඩියෝ එකකින් යන්නේ. 1973 අවුරුද්දේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ගවර්නර් සර් විලියම් ග්‍රෙගරි විසින් තමයි මේව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සීතල කාලගුණය හරිත පරිසරය සහ සුන්දරත්වය නිසාම මේක සංචාරකයන්ට නම් ඉතාම ආකර්ෂණීය තරක්. බෝට්ටු සවාරිය යන්න, බයිසිකල් සවාරිය යන්න වගේම මේ සුන්දර පරිසරය අතරින් පාලම් දිගේ ඇවිදගෙන යන්න තියෙන හොඳම තැනක් තමයි මේ ග්‍රෙගරි පාර්ක් එක කියන්නේ. දිත්වා සුළුකුණාටුව අතරතුර නුවරඑළියට දැඩි වර්ෂාපතනයක් එක්ක තද සුළං තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඒක නිසාම ගොඩක් ගස්වල කඩා වැටිලා පාරවල් ඇවිදින මන්තේරුවට ලොකු හානියක් වෙලා තිබුණා. පේනවනේ පහුගිය දවස්වල හැඩ දාලා වැඩ දාලා අපිව සතුටු කරපු බෝට්ටු ටික අද ඔක්කොම උඩ. ඒ විතරක් නෙමෙයි. සංචාරකයන්ගෙන් පිළිලා තිබුණු පාර්ක් එක අද කවුරුත් නැහැ. ඉතින් අද ඉතා පැහැබර අහසක් තියෙන නිසා පිදුරු තලාගල කඳු මුදුනත් මෙතැනට ලස්සනට පේනවා. පිදුරු තලාගල කඳු මුදුන මොකටද වැදගත් වෙන්නේ කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වැව වටේට තිබුණු ලස්සන වැට, ලයිට්, ඒ වගේ මල් පැල වලට මේකෙන් විශාල හානියක් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි. වෙවයිනි නතර කරලා තිබුණු බෝට්ටු වලට, බෝට්ටු නවත්තලා තියෙන ජැටි වලට ලොකු හානියක් සිද්ධ වුණා. නමුත් වැදගත්ම දේ තමයි නුවරඑළිය මහනගර සභාව සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වගේම ප්‍රදේශවාසීන් එකට එකතු වෙලා පුළුවන් තරම් ඉක්මනට මේ ග්‍රෙගරි වැව ග්‍රෙගරි පාර්ක් එක නැවත තිබුණු තත්ත්වයට පත් කරන්න වැඩ ආරම්භ කරපු එක. ඉතින් අද වෙනකොටත් දවස පාර්ක් එක ආපහු පරණ ලස්සනට ටික ටික පත්වමින් තියෙනවා. සංචාරකයන්ට ඇවිදින්න විවේක ගන්න පුළුවන් පරිසරයක් බවට පත්වමින් තියෙනවා. ඉතින් බලන්නකො මේ පේන්නේ විනාශ වෙලා ගියපු මල් පාත්තියක් ආපහු අලුතෙන් මල්පැල හිටවලා තියෙන ලස්සන. ඉතින් වැඩි දවසක් යන්න කලින් ගස් වැල් මල් වලින් පිරිච්ච මේ පාර්ක් එකේ පාරවල් ටික හැදිලා තවත් ලස්සන වෙලා දේශීය විදේශීය සංචාරකයන් පිරුණු තැනක් බවට පත් වේ කියලා අපි විශ්වාස කරමු. මේ වගේ ස්වභාවික විපත් තමයි අපි හැමෝම එකතු වෙලා අපිට තියෙන සම්පත් රැකගන්න එක තමයි වැදගත්ම දේ. නුවරඑළිය ග්‍රෙගරි වැව ග්‍රෙගරි පාර්ක් එක කියන්නේ ඒ වගේ අපේ රටේ තියෙන ඉතා වැදගත් වටිනා උරුමයක්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න හැමදාමත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම ඊටාම අඩු සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් සහ ඊටාම අඩු views ප්‍රමාණයක් තියෙන මගේ YouTube channel එකත් ඉස්සරහට අරගෙන යන්න මට උදව්වක් විදිහට subscribe කරන්න කියලාත් ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් ලංකාව වටේ සැරිසරන තවත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ජය වේවා.